සුබදසක් යාළුවනේ ඔන්න ඔයගොල්ලන්ට වෙනදා වගේම අදත් මම ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්නේ ඔයගොල්ලෝ කලින් දැක්කා වගේ ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝගේ ෆොටෝ එකකට මේ වගේ එඩිට් එකක් දාගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. ඉතින් වෙනදා වගේ මම මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ Lightroom කියන app එක. ඔයගොල්ලන්ට මේක Play Store එකෙන් download කරගන්නත් පුළුවන්. ඒ වගේම Google එකෙන් download කරගන්නත් පුළුවන්. ඉතින් මේ app එක download කරගෙන මෙන්න මේ විදිහට open කරගන්නවා. ඉතින් මම ෆොටෝ එක කලින් එඩිට් කරගත්ත නිසා මම ඔයගොල්ලන්ට මම හදාගත්ත සෙටින් ටික ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් ඔයගොල්ලෝ ඇප් එක ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ ගැලරි එකේ තියෙන හැම ෆොටෝ එකක්ම මෙතන ඔයගොල්ලන්ට පෙන්වනවා. ඔයගොල්ලන්ට එඩිට් කරන්න අවශ්‍ය ෆොටෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක තමයි එඩිට් කරේ. ඉතින් මේක මම මුලින්ම කරේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන මාස්කින් කියලා තියෙනවා. ඉතින් මේ මාස්කින් කියන එකට ගිහිල්ලා මේකේ මෙන්න මේ ප්ලස් මාක් එක ටච් කරාම මෙතන මේ select subject කියලා තියෙනවා, select sky කියලා තියෙනවා. ඉතින් මම මේක මෙන්න මේ select subject කියන එකේ setting ටික තමයි මම හදාගත්තේ. ඒක ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. ඉතින් ඒකේ මෙන්න මේ විදිහට light කියන එකේ මම exposure කියන එක ඍණ 21ක් වෙනකන් අඩු කරගෙන තියෙනවා. එතකොට contrast එක ධන 33ක් වැඩි කරගෙන තියෙනවා. highlight කියන එක ඒකත් ධන 23ක් වැඩි කරගත්තා. එතකොට white කියන එක ඍණ 32ක් අඩු කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන black කියන එකත් ඍණ 13ක් අඩු කරගෙන තියෙනවා. ඊට පස්සේ මේකේ color කියන එකට ගියාම ඒකේ මම saturation එක ධන 15ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. ඒතකොට මේකේ effect කියන එකට ගියාම clarity කියන එක මම ඍණ 45කට අඩු කරගෙන තියෙනවා. හරි ඉතින් එතන ඒ settings එක තමයි මම හදාගත්තේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ ඉරිගෑරි තුන තියෙන මේක ටච් කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. මේකේ මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ light කියන එකට ගිහින්. ඉතින් light කියන එක මම මේකේ කිසිම දෙයක් හදාගත්තේ නැහැ. එතකොට මේක කියන එකෙත් මම කිසිම දෙයක් හදාගත්තේ නැහැ. ඉතින් මේකේ මෙන්න මේ color කියලා එකක් තියෙනවා. මේ color කියන එකේ මම හදාගත්තා මෙන්න මේ temp කියලා තියෙන්නේ. මේ temp කියන එක මම ධන 10ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන mix කියන එකට යනවා. ඉතින් මේ mix කියන එකේ මේ රතු පාට එකේ මම කිසිම දෙයක් හදාගත්තේ නැහැ. මෙන්න මේ තැඹිලි පාට එකේ saturation එක ඍණ 30ක් වෙනකම් අඩු කරගත්තා. එතකොට මේක මේ luminance කියන එක ධන 5ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කහ පාටකට යන්න මේකේ hue එක ඍණ 45ක් වෙනකම් අඩු කරගත්තා. එතකොට මේකේ saturation එක ධන 69ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ කොළ පාටකට යන්න මේකේ hue එක ඍණ 66ක් වෙනකම් අඩු කරා. එතකොට මේකේ saturation එක ධන 48ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ නිලා නිල් පාට එකේ කිසිම දෙයක් හදාගත්තේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ නිල් පාට එකේ saturation එක ධන 84ක් වෙනකම් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ඒකේ luminance කියන එක ඍණ 15ක් වෙනකම් අඩු කරගන්න. ඉතින් මෙතන මේ දම් පාට එකෙත් මොකුත් හදාගත්තේ නැහැ. මේ රෝස පාට එකෙත් හදලා නැහැ. ඉතින් හරි ඉතින් ඊට පස්සේ අර ටික හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් done දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ effect කියන එකට යන්න. මේ effect කියන එකේ texture කියන එක මම ධන 51ක් වෙනකම් වැඩි කරා. එතකොට clarity කියන එක ඍණ 28ක් වෙනකම් අඩු කරා. ඒකේ dance කියන එක ධන 16ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ එතන ඒ ටික හදාගෙන මෙන්න මෙතන මේ vignette කියන එකට යන්න. ඉතින් vignette කියන එකේ මම amount කියන එක ඍණ 45කට කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක මේ midpoint කියන එක ඒක ධන 25ක් වෙනකම් වැඩි කරගන්න. ඉතින් මේක අඩු කරන පැත්තට තමයි තියෙන්නේ. ඒකේ කොයි පැත්තට කරත් ධන තමයි පෙන්වන්නේ. ඉතින් ඒක කලින් තිබ්බා වගේ ඔයගොල්ලෝ 25කට හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ weather කියන එක ධන 61ක් වෙනකම් වැඩි කරගෙන තිනවා. ඊට පස්සේ මේ roundness කියන එක ඒක ධන 28ක් වෙනකම් වැඩි කරගෙන තිනවා. ඉතින් මේ තියෙන අපි කලින් එඩිට් කරන ගත්තු ෆොටෝ එක. ඉතින් මේ තියෙන අපි එඩිට් කරගත්තු ෆොටෝ එක. ඉතින් ඔයගොල්ලෝගේ ෆොටෝ එකකට මෙන්න මේ වගේ එඩිට් එකක් දාගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන විදිහටම හරියටම කරොත්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ ඊට කලින් තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට. මේ ෆොටෝ එක ඔයගොල්ලෝගේ ගැලරි එකට සේව් කරගන්න නම් ඔයගොල්ලෝ මෙන්න මෙතන උඩ පේන දේ share icon එකක් තියෙනවා. මේක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන save copy to device කියලා තියෙනවා. ඉතින් මේක ටච් කරන්න. එතකොට ඔයගොල්ලෝගේ ගැලරියට මේ ෆොටෝ එක save වෙනවා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හමුවෙන තුරු සියලුම දෙනාට සුබ දවසක්.